වෘත්තයක පරිධිය. පුතාලට මම කිව්වා අපි පරිමිතිය හොයනකොට සූත්‍රයක් විදියට මතක තියාගන්න ඕනේ පුතේ වෘත්තයක වටේ දිග හොයන සූත්‍රය. සාමාන්‍යයෙන් වෘත්තයක් ගත්තාම අපි දන්නවා මේ වෘත්තයේ සරල රේඛා නැහැනේ. ඒතර මේ වෘත්තයක වටේ දිගට අපි කියන්නේ පරිමිතිය නෙමේ පරිධිය. පරිධිය කියලා කියන්නේ වෘත්තයක වටේ දිගට අපි කියන්නේ පරිධිය. පරිමිතිය නෙමෙයි. ඒතර වෘත්තයක පරිධිය හොයන්නේ කොහොමද? වෘත්තයක පරිධිය හොයන සූත්‍රයක් තියෙනවා. පරිධිය සමානයි 2πr. මේක අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන සූත්‍රයක්. පරිධිය සමානයි 2πr. එතකොට මොනවාද මේ 2πr කියන සූත්‍රයේ තියෙන්නේ? 2 කියන්නේ කොහොමද මතක නියතයක්නේ. මේක 2. 5 කියලා කියන්නේ 5 කියන එක අපි දන්නවා 7න් 22යි. r කියන්නේ අරය. දැන් මෙතන ඉන්නේ ගොඩක් පළවෙනි පාර ඕලෙවල් ලියන අය වෙන්නේ නැති. සමහර වෙලාවට කලින් පාර ඕලෙවල් ලියලා එක්ක අඩු රිසල්ට් එකක් නිසා පන්තියට ආපු අය ඇති. එතකොට ඒ අයට සමහර වෙලාවට ඔය දේවල් අමතක වෙලා ඇති. ඉතින් දැන් අපි ඒව මතක් කරගෙන සේරම ගණන් වැඩිපුර ප්‍රමාණයක් හදමු. ගණන් හදලා ප්‍රැක්ටිස් වුණාට පස්සේ තමයි අපිට පේපර් එකට උත්තර ලියා ගන්න පුළුවන් වෙන්නේ. හොඳට උත්තර ලියා ගන්න පුළුවන්. නැත්තම් ඉතින් මේ අර ප්‍රශ්නයක් කියවලා තේරුම් අරගෙන වැඩ ටික කරගන්න අමාරුයි. හරි? ඔන්න ඔය ටික මම ටියුට් එකට දාලා තියෙනවා. ඔයාලා හැමෝම බලන්න ටියුට් එකේ ඔන්න ඔයගලන්ට පේනවා වෘත්තයක පරිධිය සමානයි 2πr. පුතාලා එතන මේ 2πr කියන සූත්‍රයට එමෙතන වෘත්තයට ඉස්සරහෙන් phi කියන්නේ මොකද්ද r කියන්නේ මොකද්ද කියලාත් පොඩ්ඩක් ලියාගමු. මම මේ බෝඩ් එකේ ලිව්වා වගේ phi කියන්නේ මොකද්ද r කියන්නේ මොකද්ද කියලා මේ රූප සටහනට ඉස්සරහින් චුට්ටක් ලියා ගන්නකො නැත්තම් ඉඩක් නැහැ. phi කියන්නේ මොකද්ද r කියන්නේ මොකද්ද කියලා. එතන පොඩි සඳහන් කිරීමක් නැහැ. phi කියන්නේ 7න් 22යි r කියන්නේ අරේ. ගණන් හදන්න තමයි අපි වැඩිපුර ඕනේ. තියරි ටික ටක් ගාලා බලමු.